අද මම මේ බීච් එකේ පැය 24ක් වැළලෙලා ඉන්නේ හද. ඉතින් guys මේ challenge එක මුලින්ම කරන්නේ PDS කියලා YouTuber කෙනෙක්. ඉතින් guys PDS මේ විදිහට ඉන්න පුළුවන් ඉන්නේ පැය 7ක් විතරයි. මොකද එයා පුටුවක ඉඳගෙන ඉන්න නිසා ලොකු වැලි ගොඩක බරක් ඇය කකුල් දෙකට දැනෙනවා. මම මේ challenge එක කරන්නේ කෙලින් හිටගෙන මගේ ඇඟට කිසිම වරක් වැටෙන්නේ නැහැ. guys මෙතන එන ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේ වැඩේ තෝරගත්තේ පට්ට විදිහට වහින කාලෙක. මම දන්නේ නැහැ ඉස්සරහට කොහොම ඉන්න වෙයිද කියලා. අඩෝ සිරාණ අම්බෝලා මුඩා විදින්න දාලා. ඉතින් guys දැන් වෙලාව හරියටම 2:10යි. අපි හෙට දවල් 2:10 වෙනකම් කොහොමද කරලා පැය 24ක් මේ විදිහට වැළලෙලා ඉන්නයි හදන්නේ. මෙතන තියෙන අනිත් challenge එක තමයි මම මේ ඉන්න විදිහටම ඉඳගෙන කන බොන එක. මම අද දවල්ට රැයට හෙට උදේට බෙල් 3ක්ම කන්නේ. මම වතුර ටිකක් පොහා. guys වැස්සොත් තමයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ වෙන්නේ. මොකද වැස්සොත් මට යන්න දරකුත් නෑ, මට යන්න විදියකුත් බයි විතර මගේ යාළුවෝ ටික මට මොඩාරි කරයි කියලා ටෙන්ට් එකක්වත් guys. අඩෝ 5 ඕකද්ද බල්ලෝ ගෙනා වතුර ටිකක් ඉල්ලුවා. අඩ බූලිය කරා ගිහලා වතුර ඉල්ලුවා බා. මේ අනේ නහයට දාන්න එපා අතත් දැවද. කෙලපාරක් ගානේ. ඉතින් guys වැඩේ පටන් අරන් ඉල්ලුව පළවෙනි වතුර උගුරත් මට ඔන්න ඔය විදිහට තමයි බොන්න උනේ. මේ අපි දාලා කියලා කාලෙම. මේක දැහසේ මට හුස්ම ගන්න බැරුණොත් මොකද කරන්නේ? අපි යම්මා. මෙතනින් ඵලයන්. අඩ ඉන්න දීවා. එයාලා යනවා කන්න ගියේ. බඩ පිරෙන දෙයක් කරක් වරේ. ඉතින් ගියාට ගියට ඒද කියලා තමයි මට ෂුවර්. 12 seconds left. මුලින්ම සුපහකට්ටක් වගේ මොකක් කරලා ලොකු අයිටම් එකක් පාගන්න. බලන්න සියල්ල එකම වහලක් හැරින් ලබා ගන්න පුළුවන් තැනක්. ඔයාලට මතකද අපි තුන් දෙනාම කඩේ යනවා කියලා ගියා. ඒත් මෙතන ඉන්නේ දෙන්නයි. මන් දන්නේ අපි අනිත් එක කොහෙද ඉන්නේ කියලා. ඒ වැඩන්නේ. ඉතින් මේ විදිහ නම් guys මම පට්ටම රස්නකින් තමයි ඉන්නේ. අපේ උන් ටික ගියා මට දවල්ට කන්න බොන්න ටික අරන් එන්න. මං ඉතින් ඔහෙ බලාගෙන ඉන්නවා. I'm fine. I'm recording a YouTube video. guys අපි shopping යන්න කලින් පොඩ්ඩක් බුණාරි බඩට දා ගන්න නින්ද ගන්නවා. මේ බයිට් ඒකෙන් කීයේ තව ඒකෙන් ගන්න. Meanwhile ගමේ කට්ටියම කිව්වා මේ පැත්තට දිගටම වැස්ස කියලා. කොහොම හරි පැය 7ට වඩා ඉන්න. කියන්නේ PDSට වඩා මං අනිවාර්යෙන් ඉන්නවා. ඒක තමයි challenge එක බින්නා. මම දන්නේ මම මේ විදිහට දැන් මගේ මේ යන්නේ දෙවනි හරි තුන්වෙනි හරි පැය මං හිතන්නේ. මට වෙලා බලන්න විදිය. මට වතුර ඕනේ. වතුර දෙන්න එකක් නෑ. මුන්ටි කන්න ගියා තවත් නෑ. ඉතින් guys මේ ඉන්නේ මට බඩගිනි නිසා කන්න මොන හරි අරන් එන්න කියලා ඇව්වේ උන් දෙන්න. මුන් දෙන්න මේව අරන් එනකම් මං තාමත් බඩගින්නේ. දැන් කන්න පුළුවන් වගේ රයිස් ඇන් කරි guys මෙතෙන්ට ආවේ මේ රයිස් ඇන් කරි මේවට අරගන්න ගියා තමයි. මේ ඇත්තටම දැන් අපිට කන්න බෑ. ඒ තරම් අපිට බඩ පුල් වෙලා තියන්නේ. ඒ ඇස්සේ මං දාගෙන ඉන්න කැප් එකත් පහත් වෙලා. පාඩ පුළුවන්ද මගේ කැප් එක පොඩ්ඩක් උඩට උස්සලා දෙන්න. ඔව් පොඩ්ඩක් උස්සලා දෙන්න. පොඩ්ඩක්. ඉතින් ඒක ඉස්සුවෙත් මගේ මේ වැඩේ දිහා ගොඩක් වෙලා බලන් හිටපු ගමේ හිටිය අයියගෙන. guys මේ විදිහට මම පට්ටම රස්නිකුත් එක්ක මාරම බඩගින්නකින් තමයි ඉන්නේ. ඔයි කෑව හැදුවද මෙච්චරලා? මට වතුර දෙන්න එකක් නෑ. වතුර ටිකක් දීපන්. මේවද බන් දවල්ට කන්න. ඉතින් බඩ පිරෙන්න දෙයක් ගේන්න කියලා ඔය උන් ටික මට බයිට් චුට්ටක කොමඩු කෑල්ලකුයි අරන් ඇවිල්ලා. වෙලා වෙලෙට ඒකත් චේ. guys සුබ ආරංචියක් තියෙනවා. අපි මේ වෙද්දි පැය 4ක් අපි challenge එක ඉවර කරලා තියෙනවා. මට වතුර ටිකක් දෙන්න. මේ රයිට් තියනවා. රයිට් තියනවා. රයිට් තියනවා. අපිට දෙන්න බෑ. හරි. මට ඇරෝ රයිට් තියලා කියලා. දැන් නම් guys මම පට්ටම අමාරුවෙන් තමයි ඉන්නේ. මොකද මගේ කොන්ද මේ වෙද්දි හොඳටම රිදෙන්න අරගෙන තියෙන්නේ. දැන් ටික ටික රෑවිගෙනත් යන නිසා වැඩේ කලින්ට වඩා මාරම අමාරුයි. මඩ සිරි. ඔය වඩ කාවමක්. මම ඔයා කඩක සින්දුවක් කියනවා. අඩෝ. හරි. ඒ බාර ඔක්කොඩ් බා. උඹලා මේ කැමරා දිහාගෙන එක කවුලා. මගේ හදාරෙත් තිබ්බයි මට මේ වගේ රජකාරී සප හම්බ. රාජ අතපය ගැට ගහලා කන්දේ. ඇත්ත දියඹ සොයලා ඉරල් කරමින් යනවෝ ඇත්ත මැත්ත බලලා. මම කට බීදන්න කවුරුත් නැහැ. අර කැන්ඩල් ලයිට් ඩේට් එක ඉටිපත් දැන්නේ. මේ වන්දන තිබුණා සමහරක්. තනි වන විට මා සමගින් මල් මද හාස පීදෙනා. 1 hour. guys මේ විදිහට 9ක් පහ වෙලා මම රැටත් කාලා පොඩ්ඩක් නිදා ගන්න හැදුවා. ඒත් එකපාරටම ඒ වයිනා ඒ අම්මඩුඩු අඩෝ සිරාණ ඕක අල්ලන්න අඩෝ ගයිස් අපි වැස්ස බලාපොරොත්තු වුණාට මෙච්චර ලොකු වැස්සක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොල්ලෝ ටික රැට ඉන්නගෙන ආපු ටෙන්ට් එකද තමයි මගේ ඔළුවට ඉටින් දාලා දුන්නේ. අප්පා
අම්බෝ බං. අර මේක මගේ බෙල්ල ගාලින් ගන්නවා. මේක මගේ බෙල්ල ගාලින් ගන්නෝ. බෝ දෙවිට අපි දෙවිලා ඉන්නේ. ඔය සිරාල. ඉතින් මේ විදි කොල්ල සෙට් එක හොඳටම තෙමිලා ඉන්නේ. ඒ තරම් බැස්ස පට්ටම තදයි. මම දන්නේ නැහැ guys තව කොච්චර වෙලාවක් මට මෙහෙම ඉන්න පුළුවන් වෙයිද. අපි දෙවිලා යන්නේ දැන්. 1 hour. අම්මෝ guys පට්ට ඇස්සක් අස්සේ. දැන් ෂේප් උඹලා ටික අවුලක් නැහැ නේ. අර තාරුගේ වෙලාව කීයේ? පැය 7 හරියද? 2 3 4 5 අඩෝ හරි. අඩෝ ෆයිනලි පිඩියාස්ගේ පැය 7 අපි හිටියා. යම්මත් තමයි 12 seconds. දැන් නම් අත් දෙක දැනෙන්නේ නැහැ හොඳේ. මම මගේ ජීවිතේ කරපු අමාරුම චැලෙන්ජ් එක ගයිස් මේ වෙද්දී අපි හොඳටම තෙමිලා ඉන්නේ. මේකේ නරකම දේ තමයි වැල්ල හොඳටම තෙත් වෙලා ඇඟට පට්ටම ලොකු බරක් දැනෙනවා. අනික හුස්ම ගන්න මාරම අමාරුයි. ඒ දැන් නම් බෑ ගයිස් මම අත් දෙක උඩට ගන්නවා. මම මේ ඇත්තමයි කියන්නේ ගයිස් මම කරපු චැලෙන්ජස් වලින් අමාරුම චැලෙන්ජ් එක මේක. ඕ දැන් නම් බෑ ගයිස්. ඉරාට මම දැන් ඉන්නේ මේ පට්ට හිතේ හයියගේ. අනික මගේ අතපය හොඳටම හීරිලා තියෙන්නේ වැලි වලට. මේ ඔක්කොම ටික පට්ට දෙවිල්ලයි. ගයිස් මෙතන වැලි කියලා කිව්වට පොඩි සිප්පි කටු කැලි ජාතියකුත් තියෙනවා. වෙලාවගේ මගේ අතපය බඩ ඔක්කොම ටික කැපිලා තියෙනවා. ඕයි සිරාට. අපි පැය 10ක් හිටියා. මේ විදිහට නම් ගයිස් පට්ටම සීතලක් තියෙන්නේ. අනික තාම වැලි බර නිසා මගේ කොන්ද කකුල් ඔක්කොම ටික හිරිවැටලා තියෙන්නේ. තවලක් ඉන්න බෑ. සිරාට මං කියන්නේ මට තව ඉන්න බෑ. මගේ බෑක් එක දැන් දැනෙන්නේ නෑ. මං දන්නේ මගේ කකුල් කොහොමද තියන්නේ කියලා. අනිත් ඒ තමයි එතනට පට්ටම පට්ට සීතලයි. සීතලට වඩා අමාරු ඒ ඉන්න එක. මේ වෙලාවගේ සිරාට මේ විදිහට ගයිස් මගේ ඇඳුම් තෙමිලා වැලි වලට හීරිලා මම පට්ටම අමාරුවෙන් තමයි ඉන්නේ. අතරමාරය වෙලා. අඩෝ මගේ බෑක් එක දැනෙන්නේ නෑ මට දැන්. පුළුවන් ලා ඉන්න. හයි ඉතල මේ පොඩක් ගියා අපේ ආතල්ලේ කරාම කෙනෙක් නේද? පුළුවන්. මාව ගනි. නෑ මාව ගනි. අත පොඩක් ගයිස් මම සිරාවටම හිතුවේ නෑ මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්න වෙයි කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. බයි බයි.